හෙලෝ ළමයි කොහමද හැමෝටම ඔන්න ඉතින් කැම්පස් ජීවිතේ ලස්සනම ලස්සන දවසක vlog එකක් අරගෙන මං ආවා. ඉතින් මේ තමයි අපේ බෑච් ට්‍රිප් එක යන දවස. 46 බෑච් එක බෑච් ට්‍රිප් එක යන තමයි මේ දුවල යන්නේ. ඉතින් අපේ බෑච් ට්‍රිප් එක එක්කන් යන මෙන්න මේ ලස්සන බස් 10 තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් බස් එකට නැගපු ගමන්ම පිටිපස්සේ ආසනවල හිටපු අපි වැඩ අල්ලන්න අමතක කරේ නැහැ. කොහොම හරි ලොකෝ වෙලාවක ගමනකින් පස්සේ වැස්සෙම අපි පේරාදෙණිය කැම්පස් එකට ආවා. බෑච් ට්‍රිප් එක කිව්වම ඉතින් යන්නේ කොහෙද කියලා ඔයාලා දන්නවනේ. අපි යන්නේ හන්තානේ. ඉතින් හන්තානට යන්න කලින් පේරාදෙණිය කැම්පස් එකට ඇවිල්ලා ඉන්න ඕනේ. දැන් මේ අපි යන්නේ අක්බර් පාලමුවේදී. කෙමෙන් වැහි දෙයයන්ට යටින් ඔන්න කැන්ටින් එක ළඟටත් ආවා. උදේ කෑම ටිකත් සප්පායම් වෙලා හන්තාන බෑච් හයික් එක පටන් ගන්න තමයි තියෙන්නේ. අපිට ඉතින් හන්තානේ වුණත් තනියම හිතමතේ නගින්න බැහැනේ. මොකද මේක 500 ගානක බෑච් එකක්නේ. ඒක නිසා අපිට කැම්පස් එකෙන් ගයිඩ්ලා දුන්නා. ඒ කට්ටිය කීප දේවලුත් අහගෙන කට්ටිය වැස්සෙම රේන්කෝට් දාගෙන ගමන පටන් ගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් කට්ටියම පාට රේන්කෝට් දාගෙන ඔන්න විදියට ගමන පටන් ගත්තා. වැස්ස කියලා බැලුවේ නැහැ අපේ 46 වැඩේ පටන් ගත්තා. කොහොම හරි මගක් යනකොට වැස්ස අඩු වුණා. ඒ වුණාට වහිනවා පායනවා. එහෙම ගියපු ගමන අන්තිම වෙනකොට මොකද උනේ කියලා බලන්න vlog එකත් එක්ක දිගටම ඉන්න. ඉතින් මේ වගේ යන්න අමාරු තැන් ගොඩාක් තිබ්බා. ඒ වගේ තැන්වල බෑච් එකේ කොල්ලෝ කෙල්ලන්ට මාරම හයියක් වුණා. ඉතින් ඒ වගේ ලස්සන ගමනක් අවසාන වෙනකොට මොකද වුනේ කියලා ඔයාලට හිතාගන්න පුළුවන්ද? කොච්චර කටුක ගමනක් වුණත් අවසානයේ කොච්චර ලස්සනයිද කියලා බලන්නකෝ. ඉතින් හිතන තරම් මේ වීඩියෝ එකට පේන තරම් මේ ගමන සුන්දර නැහැ. ඒක නිසා මම ඉස්සරහට ඔයාලට හන්තාන ගමනේ තියෙන අසුන්දර තැන් නෙවෙයි චුට්ටක් අමාරු තැන් වීඩියෝ එකට අරගෙන තියෙනවා. ඉතින් ඒ ටික බලන්නත් ඉස්සරහට vlog එකත් එක්ක ඉන්න. මේ තාම පටන් ගත්ත විතරයි ළමයි. අපි හිතුවේ මේ වගේම ඇති කියලා හැමතැනම ඒ වුණාට නැහැ. ඉස්සරහට යමුකෝ මොකද වෙන්නේ බලන්න. ලස්සන ගහකොළ මැදින් මීදුම මැදින් ලස්සන පාරවල් ටිකකින් අපි හන්තානේ ටික උඩට ලං වුණා. ඉතින් හන්තානේ කොටස් 3ක් තියෙනවලු. ඉතින් මම හිතන්නේ මේ දෙවෙනි කොටසෙදි තමයි අපිට දවල් කෑම එක හම්බුනේ. ඉතින් පොතේ සඳහන් වෙන විදිහට මෙන්න මෙතන තමයි අවසානෙටම වාහන එන්න පුළුවන් තැනකට තියෙන්නේ. ඒකත් හොඳයි. ඉතින් අපිට ඔක්කොම කරා. කොටා වෙඩිය. අවදින් ඔක්කොම ගන්න එපා. ගන්න වෙයි. මේක වතුරක් දාලා තමයි වතුර බෝතලයක් ගන්න ඕනේ. ඔව්. වතුර කොට්ටය. ඔව්. හොදන්න. අයියෝ මේ ගහන මොකද?
තමයි නම්බුව ආරක්ෂා කරන මුරකාවන් දෙදෙනා. ඉස්සරහින් යන්නේ. ඔයාලට එන්න බෑ. ඉස්සරහින් යනවා පිටිපස්සේ යනවා ඔයා ගන්න. පිටිපස්සේ යන්න කියන කියලා. අපේ බැච් එකේ නම්බුව උස්සන් යන කිරිසායි 46 නම් 46 නම්බුව තමයි මේ අරගෙන. මාම කවුද? 46 නෑ නෑ ඒ 46 මේ මොනවාද බං වත්කම් වත්කම් තමයි පිටිපස්සෙන් එන්නේ. මම අහුවෙන්නේ නෙමෙයි ගන්න. මොක සවුත්තුම වෙලා. ඔක්කොමනේ මුටක් දෙන්න. දුන්නත් දෙන්න මං අතේ තියෙන බෑග් එකේ චොකලට් බිස්කට් පහක් විතර. ගන්නකෝ. දෙන්නේ රණින් කොයිද? දෙන්නවා. දෙන්නේ. තනියෙන් කලක්. රණියෙන් කාලා මැරියා. ඔන්න ඉතින් දැන් අපි එන්ට වෙන්නේ ඔය හන්තාන ගියාම කට්ටිය ලස්සනට ෆොටෝස් ගහන ෆයිනස් ගස් තියෙන කැලේට. ඉතින් පොඩ්ඩක් ඔයාලා මතක තියාගන්නකො මේ වෙලාවේ මෙතන තියෙන වෙදර් එක. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් අපි මෙතනින් එළියට යනකොට මොන වගේ තත්ත්වයක්ද තිබුණේ කියලා. සමහර විට මේ වීඩියෝ එක ඉස්සරහට බලනකොට ඔයාලට හිතෙයි මොන කට්ටක්ද මේ කියලා. ඒ වුණාට මම නම් කියන්නේ මේක කැම්පස් ජීවිතේ කණ්ඩුමුණි කට්ටක්. මොකද මම තියන්නේ නැහැ කියලා ඉඳලා අන්තිම මොහොතේ ගිය කෙනෙක් විදිහට ගියක ගැන සතුට වෙනවා. දෙවියන්ගෙන් බා. ඔන්න දැන් මේ වෙලාවේ චුට්ට පොදයක් ගහන්න පටන් ගත්තා. ඒක නිසා හැමෝම රේන් කෝට් දාගත්තා. එතන ඉඳන් විනාඩි 2ක් 3ක්වත් යන්න ඕනේ ළමයි. පුදුම විදියට වයින්න ගත්තා. මෙරිම දැන් මම රේන් කෝට් එක දාගත්තා. ඔන්න බලන්න අර ලස්සනට පැහැදිලි පරිසරයක් තිබුණ ඔය ෆයිනස් ගස් ටික දැන් සම්පූර්ණ මේදුමෙන් වැහිලා ගිහිල්ලා පාරවල්ලේම මඩ වෙලා මාර විදිහට. මොකද මේ පාරේ අපි යන දවසේ මීට අපිට කලින් බැච් 5ක් විතර උඩට ගිහින් තිබ්බා. ඉතින් පාරවල්ලේම නම් ගන්න දෙයක් නැහැ ළමයි. කොහොම හරි ඉතින් මේදුමට මාරම ලස්සනනේ ෆයිනස් ගස් ටික ඔස්සේ වහිනවා පායනවා කියලා අතෑරියේ නැහැ. අපේ ළමයික හරිම කඩිසරව හයික් එක නැගලා ඉවර කරන්න තමයි හැදුවේ. මොකද හවස් වෙන්න කලින් ගියේ නැතොත් ඉතින් අපිට බැච් ෆොටෝ එක ගහගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ බාදක පටන් ගත්ත විතරයි ළමයි. ඉස්සරහට යනකොට බලන්නකො අපිට මොනවද වෙන්නේ කියලා. ඔයාලා බලන ඇතිට මම මේ මොකද්ද මේ අතේ තියාගෙන යන්නේ කියලා. මේ තියෙන්නේ අර කට්ටිය උඩට ගිහිල්ලා ෆොටෝ එක ගහනකොට ලොකු බැනර් එකක් වගේ පේන්න තියාගෙන ඉන්නේ. මේක ඇතුලේ තියෙන එක බලන්න ඕන vlog එක අන්තිමට ඉන්න. අන්න ඒ බැනර් එක තමයි මම මේ ගෙනියන්නේ. මම යාළුවෙක් ගෙන ආවේ පහළ ඉඳන් ඊට පස්සේ මම ටිකක් දුරිල්ල ගත්තා. ඊට පස්සේ වෙන කෙනෙක් ගත්තා. මේ තියෙන ඉතින් අවාසනාවන්ත ලෙස කකුලක එන්න පෙරලීම් එකට ලකුණු අවස්ථාවක්. ඒ වගේ තැන්වලදී ඉතින් ලුණු වගේ දේවල් ගාලා ඒක යථාර්ථයටපත් කරගෙන අපි උඩටම යන්න ඕනේ. මොකද මේක මගෙන් හැරෙන්න බැරි ගමනක්.
යන අතරමඟදී පොඩි බඩගින්ට කට්ටිය කීයක දේවල් ගෙනල්ලා තිබුණා. ඉතින් ඒවත් ෂෙයා කරගෙන අපි කෑවා. ඊට පස්සේ ළමයි අපි දවල් බත් එක කන්න ගත්තා. අපි බත් කෑවේ තේ ගහක් උඩ තියාගෙන. මොකද ඉතින් මේ යන අතරමඟ මහ කැලේ ඩෙස්පුටු නැහැනේ. අනික හොඳටම පොදත් ගහනවා. සමහර කෑම නම් පොඩ්ඩක් අවුල් තිබ්බා. බට් ඉතින් අපි ඒව හිතන්නේ නැතුව කොහොම හරි බඩට මොනවා හරි දාගෙන හයික් එක ඉවර කරන්න තමයි හැදුවේ. ඔන්න ඉතින් දැන් අපි එන්ටර් වෙන්නේ බඹරවද තියෙන හරිම භයානක තැනකට. නෑ එහෙම භයානක නෑ මෙතන. ගස්වල බඹරවද තියෙනවා වලට පේනවා ඇති නේද? මට මතක විදිහට මෙතනට කියන්නේ වැල් කැලේ කියලා. ඉතින් මේ ටික තමයි හයික් එකේ ටිකක් අමාරුම ටික. ඒක නිසා ඉතින් මට හිතුණා මෙතන වොයිස් කරන්න නැතුව ඉන්න. ඔයාලම බලන්නකෝ කට්ටිය මොනා කියද නැක්කේ කියලා මෙතන. ඔයාලට සැබෑ අත්දැකීම් ලබා දෙන්න ගිහිල්ලා එදා මගේ ෆෝන් එක හොඳටම දෙමන ළමයි. ඉතින් මොනා කරන්නද? ඒත් මම වැඩේ අතහැරියේ නෑ. ඔයාලට පේන වැඩි සමහර වෙලාවට නිකන් කැම් එක ක්ලියර් මදි වගේ. එහෙම තමයි ඉතින් තෙමිලා ෆෝන් එක ගන්නම දෙයක් නැති වුණා. කෙල්ලෝ 500ක් 600ක් ඉන්න බැච් එකක සම්පූර්ණ මේ කෙල්ලන්ගේ වගකීම දැරුවේ අපේ කොල්ලෝ 70ක් විතර. ඉතින් ඇත්තටම බැච් ජීප් එකකින් ගොඩාක්ම බලාපොරොත්තු වෙන්නෙත් ඒක. මොකද අඳුරන්නේ නැති අඳුර ගන්න, බැච් ෆිට් එක වර්ධනය කරගන්න ඕන වගේ දේවල් තමයි. ඉතින් බලන්න අපි තවත් ලස්සන දැනකට ආවා. පාර දිගේ වතුරත් ගලනවා. ඉතින් ගලින් ගලට පැන තමයි බැච් ජීප් එක යන්න ඕනේ. මේ වගේ නැහැලමයි පායන දවසක ආවනම් අපේ වාසනාව කියන්නේ අපි හයික් එක පටන් ගන්නකොට ඉඳන් ඉවර වෙනකනුත් වැස්සා. කොහොම හරි ඉතින් මේ වාදකත් සම්පූර්ණ වයිබ් එකක් ගෙනාවා අපේ බැච් ට්‍රිප් එකට. මොකද ඉතින් ලස්සනට මතක් කර hina වෙන දේවල් තියෙන්නත් එපැයි. ඒ වෙලාවේ මේ ගමන මාර අමාරුයි කියලා දැනුණට එච්චර ගානකුත් නෑ. දැන් මතක් කරනකොට හරිම ලස්සන මතක ටිකක්. මේ වැහිලා ගිය හන්තානේ හරිම ලස්සනට පෙවුණා. ඉතින් කොහොම හරි අපි අන්තිමට හන්තානේ ෆොටෝ එක ගන්න තැනට ආවා. ඇත්තටම මෙතනට ආවට පස්සේ තමයි දන්නේ අපේ ළමයි 3-4 දෙනෙකුටම හොඳටම අමාරු වෙලා කියලා. ඒ කිසිම දෙයකින් නෙවෙයි මෙතන සීතල දරා ගන්න බැරුව ඇත්තටම උඩට මාර සීතලක් තිබ්බේ. ඊට පස්සේ තින් කොහොම හරි අපි බැච් ෆොටෝ එකක් මේ විදියට ගැහුවා. ඔන්නේ හුලං කන්දෙන් හන්තානට 46 කියලා තියෙන එක තමයි මම අර රෝල් කරගෙන උඩට අරන් ආවේ. ඉතින් වැඩි වෙලා උඩ ඉන්න බෑ මොකද තත්ත්වය හරිම භයානකයි. ඒ කියන්නේ සීතල දරා ගන්න බෑ. ඒක නිසා අපි ඉක්මනට පහළට බැස්සා. ඊට පස්සේ ඉතින් මේ අමාරු වෙච්ච ළමයින්ට ගිනි මැලයක් ගාලා යාලව රත් කරනවා. ඊට පස්සේ කොහොම හරි අපි ඉන්නවා තැනටත් ළඟා වුණා. එදා අපිට ඉන්න තිබුණේ ළමයි නුවර ප්‍රසිද්ධ පාසලක. ඔය තියෙන්නේ ඊට පහුවෙනිදා රෑ. ඉතින් රෙකඩි පාර්කෙකට ඇවිල්ලා එතන DJ එකත් ගහලා කට්ටිය නටලා කරලා සතුටින් ආයෙ පිටත් වෙනවා කැම්පස් එකට. ඔන්න විදිහට තමයි කැම්පස් ජීවිතේ එකපාරක් විතරක් යන්න තියෙන අපේ බැස් ට්‍රිප් එක ඉවර වුණේ.
එහෙනම් ඉතින් ලස්සන මතක ගොඩාක් එක්ක ආයි හම් වෙනකම් මම අතට ගිහින් එන්න. මතක ඇතුව channel එක subscribe කරලා තියන් ඉන්න. bye